ළමයි ට්‍රේඩින් සෙෂන් එකට යන්න කලින් කියන්න ඕනේ මේ ඉන්න ස්ටුඩන්ට්ස් දැන්ට මාස 3-4 කලින් තමයි කෝස් එක ෆලෝ කරේ. ඉතින් මෙයා $500න් තමයි ස්ටාර්ට් කරේ. මෙයා කියන්නේ අපි කලින් කියලා තියෙනවා දන්නව ගොඩක් අය. ඉතින් දැන් එයා $20000 සීමාව යාගේ QX broker account එකේ පහු කරගන්න කියලා තියෙනවා. මේ විතරක් නෙවෙයි මම හිතන්නේ එයා තාත් platform වල ට්‍රේඩ් කරනවා. ඉතින් වැදගත් වෙන්නේ තමන්ගේ ස්ට්‍රැටජි එක හොඳ කොන්ෆිඩන්ස් එකක් ඇතුව එන්ට්‍රි එකක් ගන්න පුළුවන් මට්ටමකට ප්‍රැක්ටිස් කරනවා නම් ඉතින් මේකෙන් ගේමක් ගහ ගන්න එක හරිම සරල දෙයක්. ඉතින් යාට සුබ පතනවා. එයා $20000 සීමාව ඉක්මවලා ගිහලා තියෙනවා. ඉතින් මේ පළවෙනි එක්කෙනා නෙවෙයි මගෙන් ඉගෙනගෙන $20000 සීමාව ඉක්මවලා ගිය තව හිටියා. ඒ තියන්නේ මගේ පබ්ලික් ටෙලිග්‍රෑම් නාලිකාව මේක දානවා මගේ ස්ටුඩන්ට්ස්ලගේ ෆීඩ්බැක් ඔයාලට මේකට ජොයින් වුණොත් බලා ගන්න පුළුවන්. අයිබුවන් ළමයි IT ටෙක් YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ channel එකටත් යම් ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා. ඒ අතර තමයි නැවත මම මේ ට්‍රේඩිෂන් එකක් කරන්නේ. බොහෝ විට channel එක නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් මම TikTok එකේ දානවා videos channel එකයි වුණොත් YouTube channel එක. ඉතින් support එකක් දෙන්න share කරලා like කරලා මොකද මේ niche එක ඉතාමත් පොඩි niche එකක් trading niche එක කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට ඉන්න audience එක බොහොම පොඩි ප්‍රමාණයක්. ඒතකොට channel එක වේගයෙන් grow වෙන්නේ නැහැ නේද? එතකොට මේ ගොඩක් videos upload කරලා තියෙනවා tradings පැත්තට දාලා. එතකොට එහෙම ආකාරي ප්‍රශ්නයක් යන්නේ නැහැ channel එකේ. ඊයේ රෑ මම දැම්මා tradition එකක් platform එක ඒකේ අයින් කරලා තියෙන මිට ගන්නත් අයින් කරලා තිබ්බා. එතකොට යම් ප්‍රශ්නයක් එන්න පුළුවන් videos වලට. එහෙම වුණොත් මම TikTok එකේ දානවා. පොඩ්ඩක් අපිට support එකක් දෙන්න YouTube channel එකට share කරලා like කරලා support එකක් දෙන්න. බොහෝ විට ලොකු grow එකක් නැහැනේ මේ niche එකේ. අනිත් audience එක වගේ නෙවෙයි trading ගොඩක් අය video share කරන්නේ නැහැ. හේතුව තේරුමක් නැහැ share කරලා. ඒ කියන්නේ මෙහෙමනේ දැන් news එකක් වගේ දෙයක් නම් ඔයාට පවුල කෙනෙක්ට බලන්න share කරන්න. දැන් මේ වගේ දෙයක් හැමෝටම knowledge එක නැහැ මේ වගේ දෙයක් සම්බන්ධයි. ගොඩක් අය 99%ක්ම දන්නේ නැහැ මේ platform එකක් දැක්කත් එයාට තේරුමක් නැහැ. එතකොට ගොඩක් අය share කරලා තේරුමක් නැහැ share කරන්නේ නැහැ. ඉතින් channel එකේ අර වේගවත් grow එකක් නැති නිසා දන්නේ නැහැ video sign කිරීම සිද්ධ වෙන්නේ. හොඳයි අපි බලමු මොකද වෙන්නේ කියලා. support එක දෙන්න share කරලා දැන් trade එක enter වුණාම trade එකට enter වුණේ මෙන්න මේ aiming level එකට. වර්තමාන trend එක අපිට හඳුන ගන්න පුළුවන් change of chart එකත් එක්ක හොඳ bullish trend එකක් තියෙනවා. trade එක ගන්න හේතුව තමයි bullish එක base start කරන් ගත්ත දැන් මෙතෙන්ට price එක ඇවිත් තියෙනවා. අන්න ඒකයි වැදගත් කමෙක්ස් candle expertise strategy එක තුල. අපි බලමු මොකද වෙන්නේ කියලා first trend එක. ෆස්ට ට්‍රේඩ් එක අපි සාර්ථකව ප්‍රොෆිට් කර ගැනීම සිද්ධ කරා. කලින් කිව්වා ටෙක්නික් එක මොකක්ද කියලා. ඉතින් නෙක්ස්ට් චැනල් එක්ස්පර්ටිෂරි පාඨමාලාවට ඔයාලට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. පාඨමාලාවට සම්බන්ධ වෙලා පහසුවෙන් මේ concept එක ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම විතරක් නෙවෙයි මගේ යාළුවොත් මේ මගේ ඉගෙන ස්ටුඩන්ට් යාළුවෝ යන්නේ මගේ ස්ටුඩන්ට්ස්ලා. ඒ අයත් සාර්ථකව දැන් ට්‍රේඩ් කරන් යනවා. අපේ පබ්ලික් ටෙලිග්‍රෑම් නාලිකාවේ ෆීඩ්බැක් ෂෙයා කරනවා. දැන් වීඩියෝ එකේ මුලත් දකින්න තියෙනවා $20000ක් හිට් කරපු ස්ටුඩන්ට් කෙනෙක්ගේ ෆීඩ්බැක් එක. ඉතින් ඒ වගේ ගොඩක් අය ඉන්නවා අපිත් එක්ක. ඉතින් මතකතුව තාම ට්‍රේඩින් ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් නෙක්ස්ට් චැනල් එක්ස්පර්ටිෂරි පාඨමාලාවට සම්බන්ධ වෙලා මම මේ කරන concept එක ඉගෙන ගන්න පුළුවන් පෙර කිසිම ට්‍රේඩින් අත්දැකීමක් දැනුමක් නොමැතුණත් වීඩියෝ description එක check කරන්න. එතනින් contact කරගන්න පුළුවන්. ළමයි පල්ලෙහා email level එකක් තියෙනවා. මම මෙතනින් ළමයි කැන්ඩල් ගාන පොඩ්ඩක් වැඩි කරලා ගන්නවා. 5ක් වගේ දාගන්න මට සිද්ධ වෙනවා ළමයි. හේතුව ටිකක් ලෙවල් එක ටිකක් දුර තියෙන්නේ. අපි මෙතනින් සෙල් එකක් ප්ලේස් කරගන්නවා ළමයි. හොඳයි. theory trade එක sell trade එකක් ප්ලේස් කරගත්ත ළමයි. candle 5යි stake එක $220යි. බලමු මොකද වෙන්නේ කියලා. හොඳයි ළමයි අද ට්‍රේඩින් සෙෂන් එකේ දෙවන ට්‍රේඩ් එකත් අපි සාර්ථකව ප්‍රොෆිට් කරගත්තා. ළමයි 3යි මෙතනින් මම 4ක් ඇති. වැලිඩ් එක ගත්තේ මෙතන වැලිඩ් එක ෆිල් කරලා තියෙනවා එක්ස්ට්‍රා ෆැක්ට්ස්. දැන් මෙතන බලන්න මේ චොච් එක හඳුනා ගන්න හැටි අපිට මම කියලා දීලා තියෙනවා නෙක්ස්ට් චැනල් එක්ස්පර්ට් ඉෂර්ටි පාඨමාලාව තුළ ලෝව හයි ලෝව ලෝ ලෝව හයි ලෝව ලෝ
මේක දැන් මේ 1 minute නේ මේ 1 minute තියෙන්නේ. හරිද? දැන් මේකේ chart එක අඩු කරන්න බෑ 1 minute වලට. ඔයා හිතන්න මේක 5 second තියෙන්නේ කියලා. 5 second නම් මේක මේ වගේ පෙන්වනවා. වෙන මේ වගේ පැහැදිලිව පෙන්වනවා. right? එතකොට මෙතනින් අපිට මේ change of chart එකක් තමයි තියෙන්නේ. right? දැන් change of chart එකක් ගන්න පුළුවන් මේ level එක දක්වා එක movement එක යනවා. දැන් ඉතින් ගිහින් තියෙනවා. ඊට පස්සේ මේ trend එකේ මෙතන change of chart එක තියෙන්නේ. මේ ලොකු trend එක. ඒක අපිට අදාළ වෙන්නේ නැහැ. අපි මොකද කෙටි කැනල් ප්‍රමාණයක් ටාගට් කරන්නේ. හරිද? ඒක මතක තියාගන්න. දැන් මෙතන තියෙන change of chart එක අදාළ වෙන්නේ මෙතන විතරයි. හරිද? දැන් ඊට පස්සේ අපිට අදාළතාවයක් නැහැ. හොඳද? දැන් මෙතන trend එක ගත්තේ break of structure එකයි. මෙතන change of chart එකයි අපි තීරණය කරගන්න වර්තමාන trend එක buy කියලා. හරිද? ඒ මිල් level එක මෙතන ටෙක්නික් එක මොකද්ද? valid range. කොහොමද next candle expertise strategy කියලා කියන්නේ හරිම සරලයි. right? ඉහළ winning rate එකක් තියෙනවා. අවුරුදු 5කට වඩා වැඩි කාලයක් deriv QS broker තව platforms forex trading ඊට පස්සේ Binance නම් දැන් කරන්නේ ඉස්සර කරා තමනද funded accounts ඔය ඔක්කොම මේ base step වෙලා තියෙන වගේ එක මේ strategy එක තුනේ හොඳ ළමයි අපි තුන්වෙනි trade එකත් profit කරගත්තා හොඳ ළමයි අද trading session එකේ ගන්න හතරවෙනි trade එක මිනිත්තු 3යි one color එකට අපිට මෙතන extra packs බලා ගන්න පුළුවන් මේ level තියෙනවා buy කරනවා හොඳ ළමයි හතරවෙනි trade එකත් අපිට profit කරගන්නවා හොඳ ළමයි අද trading session එකේ final trade එක හොඳයි ළමයි අද trading session එකේ ගත්ත පස්වෙනි trade එකත් අපි සාර්ථකව profit කර ගැනීම සිද්ධ කරා හොඳයි trade entries කීයක් ගත්තද 5ක් ගත්ත 5න් 5 profit video like කරලා support එකක් දෙන්න මතක ඇතුව අපේ public telegram මේ නාලිකාවට add වෙන්න share කරන්න එතකොට reach එක වැඩි වෙලා channel එක පොඩ්ඩක් උඩ දාගන්න පුළුවන් channel එකේ මම කිව්වා කලින් ප්‍රශ්නයක් තියෙනවා channel එක අයින් වෙන්න පුළුවන් කියලා right